කිතු සමිධානන් තුළ මා ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි අද චතාරික සමයේ 4 වන ඉරුදිනයි. අද දවසේදී උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තියෙනවා. ඒ දේ තමයි මා ප්‍රේමන්තයනි. අද සුවිශේෂයේදී ස්වාමීන් වහන්සේ අන්ධයෙකුව සුවපත් කරනවා. හැබැයි ඒ කරන්නේ සබත් දවසේදී. ඒ නිසා මේ සබත් දවසේදී ඒ දේ කරනකොට මේ ජුදෙවරු ඇවිල්ලා කියනවා එහෙම කරන්නට බෑ. සබත් දවස කඩකිරීමක් සිදු කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි ගොඩාක් අය කියනවා මේ මිනිස්සයා අන්ධ වෙලා තියෙන්නේ ඔහුගේ පෞකාර ස්වභාවය නිසා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි කොච්චර පෞකාරය වුණත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි හැමෝම ශුද්ධවන්ත වෙනවා අනුමානයි. ඒ ශුද්ධවන්තභාවය ලබා ගන්නට නම් අපි උන්වහන්සේ ළඟට ඇවිල්ලා දැනගසන්නට ඕනේ. උන්වහන්සේ ඉදිරියට එන්න ඕනේ. මේ අන්ධ මිනිස්සු ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා ගුරු දේවේනි කියලා කියනකොට මේ මිනිස්සයාට උන්වහන්සේ සුවය ලබා දුන්නා වගේ උන්වහන්සේ අපටත් සුවය ලබා දෙනවා. සමහර වෙලාවට මිනිස්සු අපිව හංවඩු ගහයි මේ මිනිස්සයා පව්කාරයෙක්, මේ මිනිස්සයා මහා ජරා මිනිස්සෙක් කියලා මිනිස්සු කොච්චර හරි අපව මඩ ගහයි අපට පව්කාරයෝ කියලා කියයි. හැබැයි උන්වහන්සේගේ ඉදිරියේදී අපි බලවත් වෙනවා මා ප්‍රේමන්තේනි. අපි සමහරක් වෙලාවට විවිධාකාර දේවල් නිසා අන්ධ වෙලා තිබෙන්න පුළුවන්. අපේ විවිධාකාර දේවල් නිසා අපිව අන්ධභාවයට ඇදගෙන ගිහිලා තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ මේ අන්ධභාවයෙන් අපිව මුදවනවා අනුමානයි. ඒ නිසා මේ දින 4 ඥානකාන්තිය ඉවර කරන්නට තව ඊටමත් සුළු දවස් කිහිපයයි අපිට තිබෙන්නේ. මේ දවස් කිහිපය පුරාවට තවත් උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ ඔබ තවමත් ඔබගේ පෞකාර ස්වභාවය තේරුම් අරගෙන නැතිනම් ඒ අන්ධකාරයෙන් මිදිලා උන්වහන්සේව අනුගමනය කරන්නට උන්වහන්සේ අද දවසේදී අපට ආරාධනා කරනවා. ඒට අවශ්‍ය බලය, ශක්තිය ඉල්ලමු. උන්වහන්සේගෙන් ඉල්ලමු අපේ අන්ධභාවය, අපි අන්ධ වෙලා තියෙන සෑම කඩතුරාවක්ම ඒවා විනාශ කරලා නැති කරලා අපිව දේව දරුකම කියන ඒ උරුමය තුළ අපව එකතු කරගන්නට කියලා අවශ්‍ය බලය ශක්තිය ඉල්ලමින් අද දවසේදී අපි ආශා කරමු. Radio Veritas Asia Sinhala Service